මේ වගේ කියන්න බැරි කෑ ගහලා කියන්න බැරි කී දෙනේ තාමත් අඬනවා ඇති දෙතන. පුතා අඳුරන කවුරු හරි එතන තව ඉන්නවද? අම්මා තාත්තා ඔක්කොම පුතේ ඒ වෙලාවේ ඔයාට දැනෙච්ච හැඟීම අපේ මේ අනිත් දරුවන්ට කියමුද? අමාරුවෙන් හරි කරන්න දෙයක් නෑ පුතේ. අපේ මේ දරු පැටවුන්ට මේ පුංචි හදවත් වලට දැනෙන්න ඕනි මේ දැනෙච්ච දුක වේදනාවත්. පක්කන්දී වැඩ හිරට නෝට තාත්තේට දකේයව ඒක වට්ටම් පුපුරුණා කියන අදිස්ත්‍රාව තාත්තා සංගමහිය. තවත් ඒ දරුවට කතා කරන්න දුන්නොත් මමත් මනුස්සයෙක් වෙන්න බෑ. අපේ පුංචි හිත අපේ මිනිසුන්ගේ හිත හරි ලස්සනයි. හැබැයි මේ ලස්සන හිත වලට නේද මේ දේවල් සිද්ධ වුනේ. කියා ගන්න බැරි දුක්, කියා ගන්න බැරි වේදනාවල් හිර කරගෙන පපු කුහර වෙලා කොයිතරම්නම් වේදනාවල් තාමත් ඉඳිනව ඇතිද? මොකද අවුරුදු 2ක් ගියේ නෑ, අවුරුදු 3ක් ගියේ නෑ, අවුරුදු 10ක් ගියේ නෑ පුතේ. තාම මාසයක්වත් ගෙවිලි ඉවරුනේ නැහැ. පුතේ ඇත්තටම මට මේ මඩ යන දුකයි. මොකද මට අම්මා තාත්තා කියලා එක්කෙනෙක් ඉන්නවනේ. යාළුවෙක් එක්ක එතකොට පුතාට හම්බෙච්ච තෑග්ග මම මේ මල්ලිය නම් දෙනවනේ. අපේ හිත හරි ලස්සනයි. මේ මිනිස්සෙන්ගේ හිත හරි ලස්සනයි නේද පුතේ? අපි පුංචි රටක ඉන්නේ. අපි පුංචි පවුල් වල ඉන්නේ. හැබැයි අපේ හිත හරි ලස්සනයි. මේ ලස්සන හිත අපිට දුන්නේ අපේ අම්මලා තාත්තලා. මේ ස්වභාව ධර්මයේ පුතේ.